ඇමරිකාවේ ඒරියා 51 ඇතුලේ මොනවා තිබෙනවද? ඒ තුල ඇමරිකානු රජය සිදු කරමින් සිටින්නේ කුමක්ද? මේ ප්‍රශ්නේ පළමුවරට විමසුවේ මීට දශක ගණනාවකට කලින්. නමුත් අදටත් පිළිගැනීමට හැකි නිවැරදි පිළිතුරක් නම් තවම ලැබී නැහැ. ඉතින් එදා සිටම රජයේ එම රාශිගත කලාපයේ පිටසක්වල ජීවීන් සම්බන්ධ කරමින් නොයෙකුත් මතයන් පැතිරිලා ගියා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් ඒ ගැන එකින් එක ගැන සවිස්තරාත්මකව කතා කරමු. 2013 වර්ෂයේදී බැරක් ඔබාමාගෙන් ඒ ගැන විමසීමේදී එය ඔහුට ප්‍රබල හාස්‍යෝත්පාදක කරුණක් වුණා. ඔන්න දැන් තමයි ජනතාවට මේ පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය වුණේ. ඇමරිකානු රජයේ දශක ගණනාවක් පුරාවට ජනතාවගෙන් වසන් කරන සත්‍ය දැන ගැනීමට ඔවුන් දිවි පරදුවට තැබීමට පවා සූදානම් වුණා. එක් පුද්ගලයෙකු Facebook එක හරහා එම ඉසව්ව සංවිධානය කර තිබුණේ විනෝදයට වුවද ඒරියා 51 කලාපයේ මුරකාවල් බිඳගෙන ඒ තුලට ඇතුළු වීම සඳහා මිලියනයක පමණ ජනතාවක් එකතු වී සිටියා. ඔවුන් සියලු දෙනාම හමුවීමට සූදානම් වී සිටින්නේ ඒරියා 51 එහෙම නැත්නම් ඒරියා 51 කලාපයට ආසන්නව ඒලියන් සෙන්ටර් එක කියන සංචාරක ස්ථානයේ තුලයි. ඔවුන් විශ්වාස කරන විදිහට එක් පුද්ගලයෙකු නැවැත්වීමට පුළුවන් වුවද මිලියන ගණනාවක් ජනතාවක් නතර කරවීමට රජයට හැකියාවක් නැහැ. ඔන්න එය තවදුරටත් හාස්‍යයට කරුණක් නොවේ. ඇමරිකානු ගුවන් හමුදාව පවසා සිටිනේ උපරිම බලය භාවිතා කරමින් ඒරියා 51 කලාපයට ඇතුළු වීම වළක්වාලන බවයි. ඒරියා 51 කියලා කියන්නේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලින්කන් කවුන්ටි වල ඉදිකර තිබෙන රජයේ මූලස්ථානයක්. 1940 දශකයේ සිට පැවතියද නිල වශයෙන් ක්‍රියාත්මක වූ දිනයක් පිළිබඳ නිවැරදිව පවසන්නට නම් බෑ. මොකද එය අතිශය රාශිගත අධිආරක්ෂිත කලාපයක් වීම නිසායි. ඒරියා 51 ගැන ලෝකෙම කතා කරන්නට ගත්තේ 40 සහ 50 දශකවලයි. මොකද රොස්වෙල් අනතුර සහ හඳුනා නොගත් පියාසර වස්තුන් ඒරියා 51ට සම්බන්ධ කරමින් ලොව පුරා විශාල මතයක් පැතිර ගියා. නමුත් ඇමරිකානු රජය විසින් එවැනි ස්ථානයක් ඇත්තටම පවතින බව නිල වශයෙන් පිළිගත්තේ නම් 2013 වසරේදී. නමුත් එම අධිආරක්ෂිත කලාපය තුල ඇත්තටම සිදුවන්නේ කුමක්ද යන්න ගැන වැඩි විස්තරයක් නම් තාම අපිට ලබා දීලා නැහැ. දැන් අපි සොයා බලන්න යන්නේ ඒරියා 51 සහ පිටසක්වල ජීවීන් අතර ඇත්තටම මේ කියන විදිහේ සම්බන්ධයක් තියෙනවද යන ගැනයි. මොකද මිනිසුන් හිතන විදිහේ කිසිම දෙයක් එහි නැත්නම් මේ කඩා වැදුණු එක එහි කිසිම තේරුමක් නැහැ. මුලිනුත් සඳහන් කළා වගේ CIA ආයතනය විසින් ඒරියා 51 ලෙස හඳුන්වන කලාපය ඇත්තටම පවතින බව නිල වශයෙන් පිළිගත්තේ 2013 වසරේදී. එකල රජය විසින් පැරණි රාශිගත ලේඛනයද ජනසතු කිරීමත් සමගයි. නමුත් පිටසක්වල ජීවීන් පිළිබඳ පැතිර යන කටකතා නම් මොවුන් පිළිගත්තේ නැහැ. මොවුන් පවසන විදියට ඒරියා 51 කියලා කියන්නේ ඇමරිකානු ගුවන් හමුදාවේ පරීක්ෂණ සඳහා වෙන් කරපු ස්ථානයක් විතරයි. 1955 සිදු වූ එක්තරා සිදුවීමක් නිසා තමයි ජනතාව තුළ ඒරියා 51 සහ පිටසක්වල ජීවීන් අතර සම්බන්ධයක් ඇති බවට දැඩි මතයක් ඇති වුණේ. 1955 වර්ෂයේදී හඳුනා නොගත් පියාසර වස්තුන් ඒරියා 51 අවට සැරිසර හැටි බොහෝ දෙනෙක් දැකලා තිබුණා. බොහෝ දෙනෙක් ඒ පිටසක්වල යානාවක් ලෙස සැලකුවද ඇමරිකානු ගුවන් හමුදාව එදා අත්හදා බැලුවේ U2 ගුවන් යානාවයි. එම කාලයේදී සාමාන්‍ය ගුවන් යානයකට පියාසර කිරීමට හැකි වුණේ අඩි 10000 සිට අඩි 20000ක වැනි ඌනතාංශයකින් වුවද මෙම U2 ගුවන් යානාවට අඩි 60000ක් පමණ උඩින් පියාසර කිරීමට හැකි වුණා. ඉතින් ප්‍රථම වතාවට එවැනි දෙයක් දැකීම ජනතාව මවිතයට පත්වන එක පුදුමයට කරුණක් නොවේ. ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඒ ගැන දැන සිටියද එම යානාවේ රහස්‍යභාවය නිසා ඒ ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් කළේ නැහැ. ඉතින් එම නිසා එය පිටසක්වල යානාවක් ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කර සිටියා. U2 එයාක්‍රාෆ්ට් එකේ පරීක්ෂණ කටයුතු 1950 දශකයේදී නිමාවට පත්වුවද එදා සිට අද දක්වාම ගුවන් යාන අත්හදා බැලීම් ඒරියා 51 තුල නොනවත්වාම සිදු කළා. ඉතින් එම නිසා ඒරියා 51 සහ පිටසක්වල ජීවීන් අතර කිසිම සම්බන්ධයක් නොතිබෙන්නටද පුළුවන්. ඒරියා 51 සහ පිටසක්වල ජීවීන් අතර සම්බන්ධයක් පවතින බවට මීට ප්‍රබල සාක්ෂිද ඉදිරිපත් වී තිබෙන බව මෙහිදී මතක් කළ යුතුයි. මිය යමින් සිටි ඒරියා 51 සේවකයෙකු සිදු කළ ප්‍රකාශයක් හොඳම උදාහරණයක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. ඔහුට ඇත්තටම අවශ්‍ය වී තිබුණේ ඔහු මිය යාමට පෙර සත්‍ය හෙළි කිරීමටයි. ඔහු පවසන විදියට එහි බ්ලූ බුක් ලෙස හඳුන්වන එහි රාශිගත ව්‍යාපෘතිය සිදු කර ඇති අතර එහි සේවකීන් පිටසක්වල ජීවීන් සියසින්ම දැක තිබෙනවා. ඒ වගේම භෞතික විද්‍යාඥයෙකු වන රොබර්ට් ස්කොට් ලාසන් මහතා විශේෂිත පාපොච්චාරණයක් සිදු කළා. ඔහු පවසන විදියට ඒරියා 51 තුල පිටසක්වල තාක්ෂණයක් පිළිබඳ පරීක්ෂණ සිදු කර තිබෙනවා.
ඇමරිකානු රජය විසින් පිටසක්වල ජීවීන් සමග ගනුදෙනු කර බවත් එහි පිටසක්වල පියාසර වස්තු නැති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා. ඒ වගේම රෝස්වෙල් සිදුවීමෙන් අනතුරටපත් වුණා කියන පිටසක්වල යානාවන් සහ ජීවීන් ඒරියා 51 තුල රඳවාගෙන සිටින බවටද ජනතාව අතර මතයක් තිබෙනවා. පිටසක්වල ජීවීන්ට අමතරව ඒරියා 51 සම්බන්ධ තවත් ප්‍රබල මතයක් තිබෙනවා. එම මතයට අනුව ඒරියා 51ට ගියොත් පිටසක්වල ජීවීන් කෙසේ වෙතත් න්‍යෂ්ටික අවිවල න්‍යෂ්ටයාංගයන් සහ නොයෙකුත් අවිවර්ග ඔබට දැක ගන්නට පුළුවන්. මොකද එම න්‍යාය පවසා සිටින්නේ ඒරියා 51 කියලා න්‍යෂ්ටික අත්අදා බැලීම් කරන ස්ථානයක් බවයි. ඇමරිකානු රජය විසින් 40 සහ 50 දශකයන්හි එම කලාපය තුල න්‍යෂ්ටික අත්අදා බැලීම් කළ බවට බොහෝ දෙනෙක් විශ්වාස කර සිටිනවා. ඒ වගේම තමයි විමර්ශනාත්මක මාධ්‍යවේදිනියක් වන ඇනි ජේකොබ්සන්ද පැහැදිලිවම පවසා සිටින්නේ ඒරියා 51 තුල ප්‍රොජෙක්ට් 57 යනුවෙන් හඳුන්වන න්‍යෂ්ටික පරීක්ෂණ වැඩසටහනක් දියත් කළ බවයි. ඒ වගේම මේ ස්ථානය තුල විකිරණශීලී න්‍යෂ්ටික අපද්‍රව්‍ය වලදබා තිබෙන බවත් බිම්පණුවන් විසින් ප්ලූටෝනියම් වැනි විකිරණශීලී ද්‍රව්‍ය නෙවාඩා භූමිය පුරාවටම පැතිර යාම හේතුවෙන් ඒ ආශ්‍රිත පස දූෂණය වී ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා. විශ්වාස කරන්න පස් සාම්පල පරීක්ෂණයෙන්ද ඒ බව සනාථ වී තිබෙනවා. ඒ වගේම ඇතැමුන් විශ්වාස කරන විදිහට ඒරියා 51 තුල අදටත් න්‍යෂ්ටික පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා. තවද ඇමරිකාව න්‍යෂ්ටිකාවි ගබඩා කර තිබෙන්නේ ඒරියා 51 තුල බවද මතයක් තිබෙනවා. ඉතින් මේ ඉදිරිපත් කළ කරුණු වලින් ඔබට නිගමනයකට එන්න පුළුවන්. ඔබ හිතන විදිහට ඒරියා 51 තුල ඇත්තටම සිදු වෙනවා ඇත්තේ කුමක්ද? ඔබේ අදහසත් අනිවාර්යෙන් අපිට බලන්න පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මෙවැනි වූ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කර දිගටම මාත් එක්ක එකතු වී සිටින්න. අදට අපි ගිහින් එන්නම් ඔබට සුබම සුබ දවසක්.